මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ශ්‍රාවක සංඝරත්නයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය තුනුරුවන් උදෙසාම පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසාම පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලී මහා සෑරජානන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ලලාට ධාතුන් වහන්සේ දළදා වහන්සේලා අක්කුධාතුන් වහන්සේ ග්‍රීවාධාතුන් වහන්සේ
ශේෂධාතුන් වහන්සේලා ඇතුළු සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය රන්කුත් වේරවහන්සේටත් සියලු මහරහතන් වහන්සේලාගේ අරහන්තක ධාතුන් වහන්සේලාටත් පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය තුනුරුවනට පූජා කරමින් සියලු ධාතුන් වහන්සේලාට පූජා කරමින් රුවන්වැලි මහසෑරජුන්ට පූජා කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින් සියලු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මාගේ ජීවිතයට මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් බාධාවක් පීඩාවක් හිරිහැරයක් සිදු නොවේවා. ඇස් වහ කට වහ අනවින කොඩිවින හතිහූනියන් ආදී සියලු දෝෂ දුරු වේවා. කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවුලේ සමගිය යහපත උදා වේවා. රෝග බිය දුර්භීක්ෂාදී සියලු බිය දුරු වේවා. සුවසේම පින්දහම් කරගෙන ශීලාදී ගුණධර්ම දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා. මා කෙරෙන් නීවරණයෝ දුරු වෙත්වා. මේ ගෞතම බුදු සසුනේදීම අමා මහ නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ පටන් සියලු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා. එමෙන්ම අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ශ්‍රී සද්ධර්මයටත් ශ්‍රාවක සංඝරත්නයටත් ආර්යයන් වහන්සේලාටත් චෛත්‍ය රාජානන් වහන්සේලාටත් ධාතුන් වහන්සේලාටත් බෝධීන් වහන්සේලාටත්
පිළිම වහන්සේලාටත් ධානලාභීන්ටත් සම්බුද්ධ ශාසනයටත් අම්මාටත් තාත්තාටත් අකුරු කෙරු ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් පිතියයුත්තන්ටත් සියලු කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ටත් මාගේ සිත කය වචනයෙන් දැන හෝ නොදැන සිදු වූ සියලු වැරදිවලටද අගෞරවයන් වලටද මම සමාව අයදිමි. දෙවනුවද මම සමාව අයදිමි. දෙවනුවද මම සමාව අයදිමි. මට සමාව ලබා දෙන සේක්වා. සමාව ලබා දෙන සේක්වා. සමාව ලබා දෙන සේක්වා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතුර්විශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්ම රාජ වූ ධර්ම ස්වාමී වූ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා. මාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ශ්‍රී සද්ධර්මයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ශ්‍රාවක සංඝ රත්නයට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය තුනුරුවන් උදෙසාම පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය මේ ගෞතම බුද්ධ ශාසනය උදෙසාම පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි. පූජා වේවා. මාගේ ජීවිතය ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලේ
බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ජය ශ්‍රී මහා බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය ලලාට ධාතුන් වහන්සේ දළදා වහන්සේලා අකුධාතුන් වහන්සේ ග්‍රීවාධාතුන් වහන්සේ කේශධාතුන් වහන්සේලා ඇතුළු සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය රන්කුත් වහන්සේටත් සියලු මහරහතන් වහන්සේලාගේ අරහන්තක ධාතුන් වහන්සේලාටත් පූජා කරමි පූජා වේවා මාගේ ජීවිතය තුනුරුවනට පූජා කරමින් සියලු ධාතුන් වහන්සේලාට පූජා කරමින් රුවන්වැලි මහසෑරජුන්ට පූජා කරමින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරමින් සියලු මිත්‍යා දෘෂ්ටි බැහැර කළ මාගේ ජීවිතයට මේ මොහොතේ පටන් පෙනෙන නොපෙනෙන කිසිදු ලෝකයකින් කරදරයක් බාධාවක් පීඩාවක් හිරිහැරයක් සිදු නොවේවා. ඇස් වහ කට වහ අනවින කොඩිවින හතිහූනියන් ආදී සියලු දෝෂ දුරු වේවා.
කරන කියන රැකී රක්ෂා ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. සිතන පතන සිතුම් පැතුම් ඒ අයුරින්ම ඉටු වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. පවුලේ සමගිය යහපත උදා වේවා. රෝග බිය දුර්භීක්ෂාදී සියලු බිය දුරු වේවා. සුවසේම පින්දහම් කරගෙන ශීලාදී ගුණධර්ම දියුණු කර ගැනීමට ශක්තිය ලැබේවා. මා කෙරෙන් නීවරණයෝ දුරු වෙත්වා. මේ ගෞතම බුදු සසුනේදීම අමා මහ නිවන් සුව ලබන්නට වාසනාව ලැබේවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ පටන් සියලු මිත්‍යා දෘෂ්ටි පැහැර කළ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා. එමෙන්ම අතීත සසර පටන් දැන් මේ මොහොත දක්වා බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් ශ්‍රී සද්ධර්මයටත් ශ්‍රාවක සංඝරත්නයටත් ආර්යයන් වහන්සේලාටත් චෛත්‍ය රාජයාණන් වහන්සේලාටත් ධාතුන් වහන්සේලාටත් බෝධීන් වහන්සේලාටත් පිළිම වහන්සේලාටත් ධ්‍යානලාභීන්ටත් සම්බුද්ධ ශාසනයටත් අම්මාටත් තාත්තාටත් අකුරු කෙරූ ගුරුවරුන්ටත් වැඩිහිටියන්ටත් පිතිය යුත්තන්ටත් සියලු කල්යාණ මිත්‍ර සත්පුරුෂයින්ටත් මාගේ සිත කය වචනයෙන් දැන හෝ නොදැන සිදු වූ සියලු වැරදිවලටද අගෞරවයන් වලටද මම සමාව අයදිමි. දෙවනුවද මම සමාව අයදිමි. දෙවනුවද මම සමාව අයදිමි. මට සමාව ලබා දෙන සේක්වා. සමාව ලබා දෙන සේක්වා. සමාව ලබා දෙන සේක්වා. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියලු ධර්මයන්හි නොපැකිල ඥාන හැසිරීම් සහිත වූ දස බලධාරී වූ චතුර්විශාරදත්ව විශාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්ම රාජ වූ ධර්ම ස්වාමී වූ තථාගත වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරමි. නමස්කාර වේවා.